ඉතින් මේ ගීතයේ යම්කිසි තැනක මම කියනවා වීරමණීට කතරගමට බාර වෙන්න ඔයාට පුළුවන් නම් මරදානෙන් නගින්න කියලායි මම කියන්නේ. කතරගමට බාර වෙන්න යන්න මරදානෙන් නගින්න කියලා. මම කියන්නේ පිටකොටුවෙන් නගින්න කියලා කෝච්චියට. මරදානෙන් ඇද්දොත් කෝච්චියක් ඒකට නගින්න කියලා කියන්නේ. එතන මට විශේෂ තැනක් සමහර අය අහනවා ගොඩක් මේ ගීතය ඇයි එතන මරදානෙන් නගින්න කිව්වේ පිටකොටුවෙන් නගින්න නැතුව. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක් තරුණයන් සහ ඒ කාලයට පසුව ඉපදුණු අය සහ ඒ යුද්ධය සම්බන්ධ මතක නැති හරියට මතකයක් නැති දැන් තරුණ විපස් වුණ තරුණ තරුණියන්ට ඒක අලුත් අත්දැකීමක් වෙනවා. ඉතින් ඇත්තටම ඒ වෙනකොට යුද්ධ සමය වෙද්දී ඔබ දන්නවා විශේෂයෙන් ඔබේ දරුවන් නොදන්නවා වෙන්න පුළුවන් කොළඹ ඇත්තටම එක යුද්ධ පිටියක් වගේ භයානක පුරවරයක් ඒක නගරයක් බවට පත් වෙලා තිබුණා. තැන් තැන් වල මිනිස්සු මැරෙනවා. ඒ වගේම තමයි මායිංගමේ වීරමණිලා වගේ අය නිකන් නෙමෙයි ඉන්නේ. පපුවේ බෝම්බ වෙනගෙන ඉන්නේ, බඩේ ඉල්ලගෙන ඉන්නේ. ඒක හරි වේදනාත්මක දෙයක්. ඇවිල්ලා මිනිස්සුම බදා ගන්නවා. එහෙම කාලයක් තිබුණාද කියලා හුඟක් දෙනකොට මතකද දන්නෙත් නැහැ. කතරගමට බාර වෙන්න නුඹට ටිකක් එන්න බැරිද? වෞනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න. ඇවිල්ලා බදා ගන්නවා. ඒ පළාතම ඉවරයි. මිනිස්සුන්ගේ අතපය සියලු දේවල් ගලවලා විසිනවා. නිවාසවලට යම් කඩපිල් වලට විසුණා. අර මිනිස්සු බල්ලු වගේ ඔය පාරවල් වල මැරලා යන කාලයක් තිබුණා. ඒක ගොඩක් දෙනෙකුට මතක ඇති අයත් ඇති නැති අයත් ඇති. ඉතින් මම කියන්නේ ඔය පිටකොටුවට ආවොත් වීරමණී අපේ ආරක්ෂක විධිවිධානය තර කරලා වැඩි. ඔයාව අහුවෙන්න පුළුවන්. ඔයා යම්කිසි දෙයක් පපුවේ හෝ බඩගෙඩියේ ඇතුලේ හරි බැඳගෙන ඉන්නේ. ඒ නිසා ඔයා නගින්න ඕනේ පිටකොටුවෙන් නෙමෙයි මරදානේ.